ආයුබෝවන් සී සෞභාග්‍ය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. රාහු ග්‍රහයා උප්පත්ති කේන්ද්‍රයේ සුභව පිහිටි කෙනෙකුට රාහු මදසාව ලැබුව විට විශාල ඉලක්ක සපුරාගෙන දියුණුවටපත් වෙන්න වාසනාව තියෙනවා. වැඩ කිහිපයක් වුණත් එකපාර කරලා ඒක සාර්ථක කරගන්න දක්ෂතාව තියෙනවා. ව්‍යාපාර දියුණුව ඇති කරනවා. ඒක වැඩි වේගින් ඉක්මනට දියුණුවටපත් වෙන්න හදනවා. රැස් කිරීමේ ආසාව නම් වැඩි වෙනවා. ඒක නිසා ඉලක්ක දිහා හඹාගෙන යන ගතිය වැඩි කරනවා. නොසිතූ ධනලාභ හම්බ වෙන පොඩි වට නෙමෙයි ලොකු දේවල් තමයි හම්බ වෙන්නේ. නමුත් අන් අයගේ අවවාද නොතකීම, වචනයට සමන් නොදීම, දුර නොබලා වැඩ කිරීම වගේ දේවල් නම් මෙන්න මේ රාහු මාදසාවට තියෙනවා. විශාල ඉලක්ක හඹාගෙන ගිහිල්ලා අර කතාවට කියන දොඩංගොඩ බදාගත්තා වගේ කියලා පටලව ගන්නත් ඉඩ තියෙන හින්දා ප්‍රවේශමින් වැඩ කළ යුතු රාහු සුබ හිටියත් මෙන්න මේ කාලේ තමයි. ඒ වගේම තමයි රාහු දුර්වලව සිට රාහුගේ මහදසාවක් එහෙම ලැබුවා නම් කරන දේ පටලැවිලි සාගත වෙනවා. මනසේ දුර්වල පහස් සිතිවිලි මතුවෙනවා. වස විස සර්ප දර්ශන වගේ දේවල් වලට පවා ලක් වෙන්න ඉදිනවා. නිෂ්ඵල ඇවිදීන් එනවා. එක වැඩකට දෙපාරක් තුන් පාරක් දුවන්න වෙන වැඩ තියෙනවා. ඌවපනා යමකට කිහිප වතාවක් දුවන්න සිද්ධ වෙන හින්දා ඒවට හඹාගෙන යන්න තියෙන හින්දා අධික වෙහෙසටපත් වෙනවා. ඒ වුණාට ඇවිදින එක අඩු වෙන්නේ නැහැ. ලැබෙන තරමටම වියදම් වෙනවා. මානසික පීඩනය මොන හරි තීරණයක් ගන්න බැරුව බොහෝ වෙලා කලකිරීමට කල්පනා කිරීමටපත් වෙන මට්ටමකට මනස ගෙනියන්නත් පුළුවන්. උප්පත්තියෙන් දුර්වලව සිටි රාහුගේ මහදසාව ලැබුව විට. වතත් අපි වෙනත් වීඩියෝකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.